මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩිපුරම දකින්න කෙනෙක් තමයි අනුදි ගුණසේකර කියලා කියන්නේ. මෙවර ලෝක රූරජින කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරේ අනුදි. අනුරාධපුරවරේ උපන් 25 සැවරදි ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳව උපන්ධාරණයක්. ඇගේ මව රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයට සම්බන්ධව කටයුතු කරන අතර ඇගේ පියා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරනවා. ලෝක රූරජින කිව්ලට හිමිකම් කීමට අවශ්‍ය රූපය, බුද්ධිය සහ මානුෂීය ගුණාංග වලින් සපුරි තරුණියක් විදිහට ඇයව හඳුන්වන්න පුළුවන්. අනුදිට ලෝක රූරජින තරගය සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් ඇති වී තිබෙන්නේ වයස අවුරුදු 17 දී. 2017 වර්ෂයේදී ලෝක රූරජින බවට පත් වූ ඉන්දියාවේ මනූෂි චීරල් ඇයව මෙලෙස ලෝක රූරජින තරගයට ඉදිරිපත් වීම සඳහා පෙළඹීමට හේතු වූ බවයි ඇය පවසන්නේ. ඉතින් 72 වන ලෝක රූරජින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකරට එම තරගයෙන් ජයග්‍රහණය කරන්න බැරි වුණත් ඇය ඉදිරිපත් වීම ගොඩක්ම වටිනවා. අනුදිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට්විටර් හරහා එයාට සුබ පැතුම් එක්කලා හැමෝම හිතුවේ මේ පාර ශ්‍රී ලංකාවට ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපට බැරි වුණා. ඉතින් අපිට ඊළඟ වසරේත් අපට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අවසන් මහා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුදි ගුණසේකර වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් සුබැතුම් එක් කළා. ඉතින් 31 වෙනිදා ට්විටර් ගිණුම හරහා තමයි මේ පණිවිඩය සඳහන් කරලා තිබුණේ. අනුර කුමාර දිසානායක මහත්තයා 31 වෙනිදා ට්විටර් ගිණුම හරහා තැබූ සටහන. තරගෙන් ජයග්‍රහණය කරන්න ඕනේ නැහැ. ලංකාවේ හැමෝගේම ආදරය ඔයාට දැනටමත් හම් වෙලා තියෙන්නේ. ආට උණුසුම් සුබපැතුම් ජයග්‍රහණය කරන්න ඕනෙම නැහැ. හැමෝගේම ආදරය හම්බ වෙන්න ඔයාට දැනටමත් මේ හැමෝගේම ආදරය හම් වෙලා ඉවරයි.